යාළුවනේ අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද හදනවා pasta pizza එකක්. ඉතින් බලමු අපි මේක හදන්නේ කොහොමද කියලා. මම මුලින්ම ලොකු බෝල් එකක් අරගෙන ඊස්ට් මේස හැඳි දෙකක් දාගන්නවා. ඊළඟට ලුණු කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. සාමාන්‍ය ගානට නිවුණු උණු වතුරෙන් දැන් කලවම් කරගන්නවා. ඊට පස්සේ ඒකටම සීනි මේස හැන්දක් එකතු කරගන්න ඕනේ. මම ඩෝ එකට පාන් පිටි කෝප්ප දෙකක් තමයි අරගත්තේ. දැන් මේට පිටි කැට නැති වෙනකන් අනා ගන්න ඕනේ. දැන් මම ඩෝ එක අනා ගන්න කිරි එකතු කරගන්නවා. දැන් පොල්තල් ටිකකුත් එකතු කරගන්න ඕනේ. දැන් මෙන්න මේ විදියට අතේ ඇලෙන්නේ නැති ගානට ඩෝ එක හදාගෙන පැය භාගයක් විතර වහලා තියන්න ඕනේ. ඊළඟට මම පැස්ටා එක හදා ගන්නවා. ලුණු කුඩු ටිකුයි බටරුයි එකතු කරලා වතුරෙන් තඹ ගන්නවා. දැන් මම ඕන කරන මාළු මිරිස් තක්කාලි ලූණු ටික කපා ගත්තා. ඊළඟට පෑන් එකක් ලිපේ තියාගෙන බටර් ටිකකුයි සුදු ලූණුයි එකතු කරගන්න. දැන් කිරි කෝප්පයක් විතර එකතු කරගන්නවා. ඊළඟට ලුණු කුඩු, ඈලි මිරිස්, ගම්මිරිස් ටික ටික එකතු කරගන්න. චීස් ටිකකුත් එකතු කරගෙන ඊළඟට පැස්ටා ටික එකතු කරගන්න. දැන් හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. දැන් යාළුවනේ පීසා ඩෝ එක රොටියක් විදියට තුනී කරගෙන තක්කාලි සෝස් දාගෙන අපි හදාගත්ත පැස්ටා ටික මේ විදියට තියන්න. චීස් ටිකකුත් උඩින් දාගෙන ඊළඟට තක්කාලි මල් මිරිස් ලූණු සෝස් ඒවා දාලා මේ විදියට සරස ගන්න. මම දැන් පීසා එක හදන්නේ අවර්න් එකක නෙමෙයි ඇස්ලිපේ. ලිප අඩු ගින්දරේ තියලා පියනකින් වහලා තියාගන්න. මගේ මේ වීඩියෝ එකට ඔයාලා කැමති වුණා නම් ඔහොමම subscribe button එකත් click කරලා like එකක් comment එකක් දාගෙන යන්න යාළුවනේ. ඔයාලා මොසරෙල්ලා චීස් එක එකතු කරගන්න. මට මේ පාර මොසරෙල්ලා චීස් හම්බුනේ නැහැ. වැඩි ගණන් දීලා පීසා කන්න ඕනේ නැහැ යාළුවනේ. මේ විදියට ගෙදරම හදාගෙන කන්න පුළුවන්. එහෙනම් අපි පීසා කනවා. මේ වීඩියෝ එක බලපු ඔයාට ගොඩක් ස්තුතියි.
අලුත් වීඩියෝ එකක් අරන් එනකන් එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම ගිහින් එන්නයි යාළුවනේ. මම ඌෂා.